හයි සෙල්ෆ් ලවර්ස්, ඔයාලා හොඳින් නේද? මේ තියෙන්නේ මගේ හබීගේ පුංචි කැදැල්ල. මේ ගෙදර හදලා තියෙන්නේ හබීගේ තාත්තා. මේ ගෙදර මේ තරම් ලස්සනට වෙනස් පෙනුමකට ගල්ලල්ලලා තීන්ත ගාලා හැදුවේ හබී. හබී සල්ලි දීලා ගත්ත ගෙදර දැන් පදිංචි වෙලා ඉන්නේ හබීගේ දෙමව්පියෝ. මමයි හබී දැන් මේ ගෙදර පදිංචියට ඇවිත් මාස 8ක් වෙනවා. මේ වීඩියෝ ටික අරගත්තේ අපි මේ ගෙදර පදිංචියට ඇවිත් මාසෙකින් විතර. දැන් නම් පුංචි වෙනස්කම් ගොඩක් එක්ක මේ ගෙදර මීට වඩා වෙනස්. මේ වෙනකොට ගෙදර තියෙන විදිහයි මේ වීඩියෝ වල ගෙදර තියෙන විදිහයි දැක්කම අපි දෙන්නට ලොකු සතුටක් දැනෙනවා. මාස 8ක්දී ගෙදර වටපිටාව ගෙදර ඇතුළ කොයිතරම් වෙනස් වෙලාද කියලා දකිනකොට අපි දෙන්නට ලොකු සතුටක් දැනෙනවා. දන්නවද? දැන් ගෙවත්ත වටේ මල් බබාල ලොකු වෙලා. එළවලු පැල තියෙනවා, එළවලු හැදෙනවා. ගෙදර ඇතුළෙත් එක එක සුකුරුත්තම් වලින් පිරීලා. එන්නම ගෙදර සක්‍රීක වෙනවා. ඒ එකම අපේ ආකල්පත් සුන්දර විදිහට වෙනස් වෙනවා. දන්නවද? සමහර මිනිස්සු Tamanට කියලා විවාහයක් කරගන්නවා. ඉඩමක් ගන්නවා, ගෙවල් හදනවා, වාහන ගන්නවා. ඒත් කිසිම තෘප්තියක් එයාලා ළඟ නැහැ. ඒ අයට අල්ලපු ගෙදර මනුස්සයා හදන ගෙදර තමයි ලස්සන. තමන් හදපු ගෙදර ගැන තෘප්තියක් නැහැ. තමන් ගැන තෘප්තියක් නැහැ. ඒ වගේම තමයි තමන් ළඟ තියෙන දේවල් වලට වඩා තමන් වටා ඉන්න අය ළඟ තියෙන දේවල් වලට ආස කරනවා. ඊර්ෂ්‍යා කරනවා. නපුරු සිතුවිලි ඇති කරගන්නවා. ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. මන් නිතරම දකින දෙයක් තමයි ගොඩක් අය තමන් ළඟ තියෙන දේවල් වලින් සෑහීමකට පත්වන්නේ නැහැ. ඒ දේවල් ගැන එයාලට තෘප්තියක් නැහැ. හැබැයි මම ලක්සරි ගෙවල් කොච්චර දැක්කත් මගේ ගෙදර තරම් ලස්සනට මට ඒ ගෙවල් පේන්නේ නැහැ. මට හොඳ සැමියෙක් ඉන්නවා, සහෝදර සහෝදරියෝ, දෙමව්පියෝ, මිත්‍රයෝ. ඒ අය ගැන මම තෘප්තිමත්. ඇත්තටම මට ලැබිලා තියෙන හැම දෙයක් ගැනම තෘප්තිමත්. ඔයාලා දන්නවද? අපි කෙනෙක් ළඟ තියෙන දේවල් වලට ආස වෙනකොට ඒ කෙනා කැමති අපි ළඟ තියෙන දේවල් වලට. මට හිමයි මුණ ගැහිලා තියෙනවා. ඉතින් අපි තමයි එක එක දේවල් වලට වටිනාකම් හදාගෙන අතෘප්තිකර ජීවිත උරුම කරගෙන තියෙන්නේ. අපිට අපි ළඟ තියෙන හොඳම දේවල් පේන්නේ නැහැ. ඒ තණ්හාව නිසා, ඊර්ෂ්‍යාව නිසා, තෘප්තියක් නැතිකම නිසා. මතක තියාගන්න. හොඳම දේවල් අපි ළඟ තිබුණා. අපි දැක්කේ නැති වුණාට මන් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් වලට වටිනාකමක් දෙන්න. ඒ දේවල් ගැන තෘප්තිමත් වෙන්න. තමන් ගැන තෘප්තිමත් වෙන්න. තමන්ට කියලා තියෙන පුංචි දේ වුණත් මට නම් ගොඩක් වටිනවා. මොකද අපි මේ දේවල් ලබාගෙන තියෙන්නේ ගොඩක් දුක් මහන්සියෙන් නිසා. ඉතින් තමන්ට ආදරය කරන තරමටම තමන් වටා තියෙන හැම දෙයකටම, තමන් ලබාගෙන තියෙන හැම දෙයකටම, තමන්ට ලැබිලා තියෙන හැම දෙයකටම තෘප්තියක් ඇති කරගන්න. අතෘප්තිකර වෙන්න එපා. මටයි හබීටයි ලැබිලා තියෙන මේ ලස්සන ජීවිතය අපි දෙන්න හරියම තෘප්තිමත්ව බාර ගන්නවා. අපි දෙන්නට මේ ලැබිලා තියෙන ජීවිතය හොඳටම ඇති. අපි දෙන්න ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අපිට ලැබිලා නැති දේවල් ගැන නෙමෙයි, අපිට ලැබිලා තියෙන දේවල් වෙනුවෙන් අපි දෙන්න අද දවස සතුටින් ගත කරනවා. ඒ මොහොතවල් වල ඒ මොහොත හරි රහට විඳින්න. ජීවත් වෙනවා කියන්නේ මේ මොහොතේ Tamanට තියෙන දේවල් ගැන සතුටු වෙලා ඒ දේවල් විඳින එක. ජීවිතේ අතෘප්ති කරගන්න එපා. ඔයාලට ලැබිලා තියෙන තෘප්තිමත් ජීවිතයක්. ඉතින් ඒ ජීවිතය හරි රහට විඳ ගන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. මම ඩිලු.